අද දවසේ අපේ කතාව ගිනි පෙට්ටිය ගැන. Today we are talking about the matchbox. අලුත් ගිනි පෙට්ටියක් තියෙනවා මේසේ උඩ. There is a new matchbox on the table. There is a new matchbox on the table. යම්කිසි දෙයක් තියෙනවා හෝ යම්කිසි කෙනෙක් ඉන්නවා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි භාවිතා කරන්නේ there is there are කියන කොටස් දෙක. යම්කිසි දෙයක් තිබුණා යම්කිසි කෙනෙක් හිටියා කියන්න ඉංග්‍රීසි භාෂාවේදී අපි භාවිතා කරනවා there was there were. මෙතන කියන්නේ ගිනි පෙට්ටියක් තියෙනවා present tense වර්තමාන කාලය. එහෙනම් අපිට භාවිතා කරන්න පුළුවන් there is එක. වර්තමාන කාලයේ present tense එකේ there is there are කියන දෙකම භාවිතා වුණාට විස්තර වෙන දේ ඒකවචනයි නම් විතරයි there is භාවිතා කරන්නේ. විස්තර වෙන දේ බහුවචනයි නම් there are භාවිතා වෙනවා. මෙතනදී ගිනි පෙට්ටිය ඒකවචනයි විස්තර වෙන්නේ ගිනි පෙට්ටිය ගැන. එහෙනම් there is ගිනි පෙට්ටියක් එකක් ගැන කියවෙනවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් අපි a කියන ආටිකල් එක භාවිතා කරනවා. there is a ගිනි පෙට්ටියක් there is a new matchbox. ගිනි පෙට්ටියක් නිකං ගිනි පෙට්ටියක් නෙමෙයි අලුත් ගිනි පෙට්ටියක්. ගිනි පෙට්ටිය නාමපදයේ වෙනකොට එයාව විස්තර වෙන පදේ අපි හඳුන්වනවා නාම විශේෂණය adjective එක. මෙතන new කියන්නේ adjective එක. අලුත් ගිනි පෙට්ටියක්. එහෙනම් විස්තර වෙන පදයට කලින් තමයි නාම විශේෂණය එන්න ඕන. new matchbox. කොහෙද මේ ගිනි පෙට්ටිය තියෙන්නේ? on the table. මේසේ උඩ කියන අදහස ගන්න ඉංග්‍රීසි භාෂාවේදී අපි on කියන ප්‍රිපොසිෂන් එක භාවිතා කරනවා. on මත උඩ. on the table. මේසේ උඩ. අලුත් ගිනි පෙට්ටියක් තියෙනවා මේසේ උඩ. There is a new matchbox on the table. මුළු ලංකාවක් ඉංග්‍රීසි කරවන්න සාම්ප්‍රදායික ක්‍රම උටු යටි කුරු කරමින් ලංකාවේ අතිශයින්ම ප්‍රථම වතාවට PH Spoken English ලංකාවේ කරපු සුපිරිම වැඩක් තමයි මේක. ලෝකයේ ප්‍රථම වතාවට language පොතක් novel vibe එකකින් ලියවුණු අවස්ථාවක් තමයි මේක. අපිට ඕනේ වුණා ලංකාවේ අලුත්ම වෙනසක් කරන්න. ලක්ෂ ගණන් දීලා කරන පාඨ මාලා වෙනුවට පැය ගණන් කාලේ නාස්ති කරමින් යන පන්ති වෙනුවට අලුත්ම විදිහට පොතක් ඔයා වෙනුවෙන් නිර්මාණය කරන්න. ඉතින් බිලියනයක් වටින කෝස් කොන්ටෙන්ට් එකක් දැන් එකම පොතකින් ඔයාගේ අතටම ලැබෙනවා. මේක පිටු 414කින් සහ පාඩම් 178කින් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය කරන සියල්ලම ආවරණය කරන බිඳුවේ ඉඳන් හැම දෙම කියලා දෙන ඉංග්‍රීසි ගැන මූලික දැනුමක් ඇති නැති අයට වගේම කිසිදු වයස් සීමාවකින් තොරව ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. බේසික් ඉඳන් ඇඩ්වාන්ස් වෙනකම් පියවරෙන් පියවරට දින කිහිපයකින් ඉංග්‍රීසි කතා කරන්න ඔයාගේ මොළය ඔටෝම හුරු කරනවා. හැම පිටුවකම ආදරය තවරලා ඔයාට ෆ්‍රෙන්ඩ්ලි ඇන්ඩ් ලව්ලි විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ සෑම පාඩමකම හැම කොටසකම හැම වචනයකම සිංහල තේරුම වගේම ඒ නිවැරදිව ප්‍රොනවුන්ස් කරන ආකාරය සිංහල අකුරෙන්ම ඇතුළත් කරලායි තියෙන්නේ. හත්රෝගේ අසන සහිත වෙන බුක්මාක් එකක්. සමගින් ලැබෙන next level නිමාවක් ඇති මේ පොත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, පාසල් ශිෂ්‍යයන්ට, ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ට, විභාග අපේක්ෂකයන්ට, විදේශ ගත වෙන්න අපේක්ෂා කරන අයට, සංචාරක ශ්‍රේෂ්ඨයට පිවිසීමට අපේක්ෂා කරන වගේම රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වන ඉංග්‍රීසි නිසා chance මගහැරුණු ඕනෑම කෙනෙකුට ඉතාම කෙටි කාලයකින් ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න නිර්දේශ කරන්න පුළුවන් පොතක්. අන්තර්ජාතික භාෂා ඉගෙනුම් සහ මනෝ විද්‍යාත්මක ක්‍රමවේද මගින් මෙය නිර්මාණය කර ඇති නිසා ඇබ්බැහි වෙලා වගේ එක හුස්මට අධ්‍යයනය කරන්න පුළුවන්. දරුවෙකුට වගේම පෙම්වතියට පෙම්වතාට වුණත් ජීවිතේ දිනවන්න දෙන්න පුළුවන් මේක හොඳම තෑග්ගක්. ඉතින් ඔයාට තියෙන ඉංග්‍රීසි කතා කරන්න ආස ලස්සන හිතක් දෙපාරක් හිතන්න එපා. ඔයා මේක ගන්නම ඕන පොතක්. ඉතින් ලංකාවේ ඕනෑම තැනකට ඔයාගේ පිටපත දින 2ක් ඇතුළත ඔයාගේ අතටම ගෙන්ව ගන්න. වගේම කළුසුද්ද පොත ගැන වැඩි විස්තර දැනගන්න 077 888 375 මෙම තිරේ දිස්වන අංකයට කළුසුද්දා ලෙස ටයිප් කර WhatsApp පණිවිඩයක් තබන්න. පිතුමා උගතා පමණක් මහත්යා කළ සුද්දන්ට ඒට ආවැඩු කළුසුද්දන්ට මම ඒක මගේ අතට ගන්නවා. I take it into my hand. I take it into my hand. මම නං අයි.
ගන්නව නම් take. මොකක්ද ගන්නේ? ඒක. ඒක කියන්න ඉංග්‍රීසි භාෂාවේදී අපි භාවිතා කරනවා it. මෙයා භාවිතා කරන අවස්ථා දෙකකට. ඒක කියලා පණ නැති දෙයක් ගැන කියන්නත් භාවිතා කරන්න පුළුවන්. සතෙක් ගැන කියනවා නම් ඌ කියන අදහස ගන්නත් it එක භාවිතා කරන්න පුළුවන්. දැන් මෙතනදී භාවිතා වෙන්නේ ඒක කියන අදහස ගන්න. I take it. මම ඒක ගන්නවා කොහෙටද? මගේ අතට. into තුලට මතට අතට නිගන්නේ. into මගේ නම් my. I කියන්නේ මම, my කියන්නේ මගේ. my hand මගේ අතට. මම ඒක මගේ අතට ගන්නවා. I take it into my hand. මම ගිනි පෙට්ටිය විවෘත කරනවා. I open the matchbox. I open the matchbox. මම නම් I. විවෘත කරනවා නම් open. යමක් විවෘත කරනවා. දොර විවෘත කරනවා. Open the door. පොත විවෘත කරනවා. Open the book. පෙට්ටිය විවෘත කරනවා. Open the box. විවෘත කරනවා කියන්නයි open එක භාවිතා කරන්නේ. I open මොකක්ද විවෘත කරන්නේ? The matchbox. ගිනි පෙට්ටිය. මුලින්ම කරන කෙනා, ඊට පස්සේ කරන ක්‍රියාව, ඊට පස්සේ ක්‍රියාවෙන් කෙරෙන්නේ මොකක්ද කියන එක. ක්‍රියාව කරන්නේ මම. මොකක්ද කරන්නේ ක්‍රියාව? open විවෘත කරනවා. මොකක්ද විවෘත කරන්නේ? ගිනි පෙට්ටිය. I open the matchbox. මම ගිනි පෙට්ටිය විවෘත කරනවා. ගිනි පෙට්ටියේ තියෙන්නේ එක ගිනි කූරයි. There is one matchstick in the matchbox. There is one matchstick in the matchbox. යමක් තියෙනවා නම් පාදන්නවා there is there are. ඒක වචනයි නම් there is. එක ගිනි කූරක්. There is one matchstick. කොහෙද තියෙන්නේ? ගිනි පෙට්ටිය තුල. ගිනි පෙට්ටිය ඇතුලේ. In the matchbox. ගිනි පෙට්ටිය තුල. ගිනි පෙට්ටියේ තියෙන්නේ එක ගිනි කූරයි. There is one matchstick in the matchbox. මම ගිනි කූර එළියට ගන්නවා. I take the matchstick out. I take the matchstick out. මම නම් I. ගන්නවා නම් take. මොකක්ද ගන්නේ? The matchstick. ගිනි කූර කොහෙටද? එළියට. out. මුලින්ම ක්‍රියාව කරන කෙනා I. ඊට පස්සේ ක්‍රියාව. ඊට පස්සේ ක්‍රියාවට බඳුන් වෙන දේ. subject verb object. I take the matchstick. කොහෙටද? එළියට. out. එළියට ගන්නවා කියන අදහස ගන්න තමයි මේ out එක භාවිතා කරන්නේ. පොත එළියට ගන්න. take the book out. මෙන්න මේ විදිහට out එක භාවිතා කරන්නේ එළියට කියන අදහස ගන්න. I take the matchstick out. මම ගිනි කූර ගිනි පෙට්ටියේ අතුල්ලනවා. I strike the matchstick on the matchbox. I strike the matchstick on the matchbox. මම නම් I. අතුල්ලනවා. අපි ගිනි පෙට්ටියක් අරගෙන ගින්දර එළියට ගන්න ගිනි කූර ගිනි පෙට්ටිය අතුල්ලනවා. Strike the matchstick. ගිනි කූර කොහෙද? on. on කියන්නේ මත කියන එක. මත. on the matchbox. ගිනි පෙට්ටිය මත. I strike the matchstick on the matchbox. ඒක දැල් වෙනවා. It lights up. It lights up. දැල් වෙනවා. lights up. light up කියන්නේ දැල් වෙනවා, ආලෝකමත් වෙනවා කියන එක. ඒක නිසා it lights up. ඇයි light up කියන්නේ නැතුව lights up කියලා ගත්තේ? subject එක ඒක වචනයි නම් simple present tense වලදී positive වාක්‍යවල verb එකේ අගට s එකක් හෝ es එකක් එකතු වෙනවා. it කියන්නේ ඒක වචන දෙයක්. it කියන්නේ ඒක වචන pronoun එකක්, සර්වනාම පදයක්. ඒ නිසා ඒකත් එක verb එකේ අගට light
නෙමෙයි lights s එකක් එකතු වෙනවා. it lights up. ඒක දැල් වෙනවා, ආලෝකමත් වෙනවා. ගිනි දැල්ලෙන් මම ලිප පත්තු කරනවා. I light the stove with the flame. I light the stove with the flame. මම නං I. ක්‍රියාව කරන්නේ මම I. මොකක්ද කරන්නේ? පත්තු කරනවා. light the stove. ලිප. ලිපට අපි කියනවා stove. ලිප පත්තු කරනවා නම් light the stove. කවුද කරන්නේ? මම. I light the stove. මොකෙන්ද? මොකක් සමගද? මොකක් යොදාගෙනද? with the flame. ගිනි දැල්ලෙන්. ගිනි දැල්ලෙන්. ගිනි දැල්ලට අපි කියනවා flame. ගිනි දැල්ල සමග, ගිනි දැල්ලෙන් කියන අදහස ගන්න with කියන preposition එක භාවිතා කරනවා. with the flame. ගිනි දැල්ලෙන්. ගිනි දැල්ලෙන් මම ලිප පත්තු කරනවා. I light the stove with the flame. ගිනි දැල්ල හුළඟට ලෙල දෙනවා. The flame moves in the wind. The flame moves in the wind. හෙල වෙනවා, චලනය වෙනවා කියන අපි භාවිතා කරනවා move. නමුත් මම ඔබට කිව්වා present tense වලදී subject එක වචනයි නම් verb එක යකට s එකක් හෝ s එකක් එකතු වෙන්න ඕන. මොකක්ද චලනය වෙන්නේ? ගිනි දැල්ල. singular subject එකක්. ගිනි දැල්ල. The flame moves. move නෙවෙයි moves. The flame moves. කොහෙද? in තුල. The wind. සුළඟේ කියන අදහස ගන්න. සුළඟ තුල. in the wind. සුළඟේ. ගිනි දැල්ල හුළඟට ලෙල දෙනවා. The flame moves in the wind. ගිනි කූර නිවෙන්න ළඟයි. The matchstick is about to go out. The matchstick is about to go out. මොකක්ද නිවෙන්න ළඟ? ගිනි කූර. එහෙනම් එයා තමයි subject එක. The matchstick is about to කියන්නේ වෙන්න ළඟයි කියන අදහස. වෙන්න ළඟයි කියන meaning එක. is about to. නිවෙනවා. නිවෙනවා කියන්න අපිට භාවිතා කරන්න පුළුවන් go out. go out. ගිනි කූර නිවෙන්න ළඟයි. ඉටිපන්දම නිවෙන්න ළඟයි. The candle is about to go out. මේකම අපිට කියන්න පුළුවන්. ඉටිපන්දම නිවෙන්න ළඟයි. The candle is about to go out. The matchstick is about to go out. ගිනි කූර නිවුණා. The matchstick went out. The matchstick went out. went out කියන්නේ go out කියන verb එකේ past tense form එක. go out කියන්නේ වර්තමාන කාලයේ present tense. ඒකෙම past tense එක තමයි went out. go කියන්නේ යනවා, went කියන්නේ ගියා. go out කියන්නේ නිවෙනවා, went out කියන්නේ නිවුණා. ඒ නිසා තමයි මෙතන past tense එකෙන් went out කියලා අරගෙන තියෙන්නේ. ගිනි කුර නිවුණා. The matchstick went out. ගිනි කූරෙන් දුමක් පිට වෙනවා. Smoke comes from the matchstick. Smoke comes from the matchstick. ගිනි කූරෙන් දුමක් පිට වෙනවා. දුම පිට වෙන්නේ මොකෙන්ද? ගිනි කූරෙන්. දුමට අපි කියන smoke. පිට වෙන්නේ මොකක්ද? දුම. smoke comes from. subject එක ඒක වචන නිසා මෙතනත් verb එක යකට s එකක් එකතු වෙලා තියෙනවා. comes from පිට වෙනවා මොකෙන්ද? දුම එන්නේ කොහෙන්ද? from the matchstick. ඒකෙන් ගෙන් කියන අදහස ගන්න අපි from කියන preposition එක භාවිතා කරනවා. දුම එන්නේ මොකෙන්ද? ගිනි කූරෙන්. ඒ නිසා තමයි from කියන preposition එක නිපාත පදේ භාවිතා කරලා තියෙන්නේ.
Smoke comes from the matchstick. Then make his gini pettiyak. Now this is an empty matchbox. Now this is an empty matchbox. Then කියන්න භාවිතා කරනවා now. Make නම් this, ඒක නම් that, මේවා නම් this, ඒවා නම් those. මෙතන මේක කියලා කියන්නේ. Now this is එකක් කියන අදහස ගන්න අපි ආටිකල් දෙකක් භාවිතා කරනවා ඉංග්‍රීසි භාෂාවේ. a සහ an. එකක් ගැන කියවෙන noun එකේ ආරම්භක sound එක vowel sound එකක් නම් එතනදී අපි එකක් කියන්න an කියන ආටිකල් එක භාවිතා කරනවා. consonant sound එකක් නම් ව්‍යංජන ශබ්දයක් නම් එතනදී අපි a කියන ආටිකල් එක භාවිතා කරනවා. මෙතන adjective එක ආරම්භ වෙන්නේ vowel sound එකකින්. empty. ඒ නිසා මෙතන a empty නෙමෙයි an empty වෙන්න ඕන. This is an empty matchbox. empty කියන්නේ his කියන එක. Then make a his gini pettiyak. Now this is an empty matchbox. මම මේක කුණු කූඩේට දානවා. I throw it into the dustbin. I throw it into the dustbin. දානවා විසි කරනවා කියලා කියන්නේ throw. දානවා මත නැත්නම් විසි කරනවා throw. into කියන්නේ ඇතුළට කියන එක. in කියන්නේ තුල, into කියන්නේ ඇතුළට කියන එක. මතක තියාගන්න in කියන්නේ තුල. preposition එකක්. into කියන්නේ ඇතුළට. යමක් ඇතුළට. into කුණු කූඩේ ඇතුළට නම් into the dustbin. I throw it into the dustbin. ඉතින් ඔන්න ගිනි පෙට්ටියේ කතාව ඉවරයි. හෙට අපි කතා කරන්න ඕනේ මොකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද පාඩම ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් කරන්න. ඔයා තාමත් අපේ වීඩියෝ බලන්නේ අපිව subscribe කරලා නෙවෙයි නම් දැන්ම subscribe කරලා PH Spoken English අපේ family එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ගොඩක් ආදරෙන් අපි මතක් කරනවා. මේ විදිහටම අපිවත් එක්ක ඉංග්‍රීසි කතා කරන්න තවත් පාඩමක් අරගෙන හෙටත් එනවා. ඒ වෙනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. See you later.